අනේ චූටි මං කී දවසක් ඇහුවා ඒ වගේ උත්තරයක් දුන්නේ නෑනේ අනේ. මොකද චුටි මේ කියන්නේ? මොකද හලෝ මේ කියන්නේ? මන් දන්නේ නැහැ. හලෝ දවස් ගණන් තිස්සේ ඔක අහලාගේ පස්සේ කියනවා. අනේ චූටි මොකද්ද කියන්නකෝ? ආයෙ මගේ ඊගේ මොන හරි අහලා තිබොත් මෙන්න මේකයි කරන්නේ. අපි අයියට කරදර ගන්නවා හැමතිස්සෙම දේවල් හා මන්දා කිරි මොකෝ මේ මියා අපි අයියට කරදර ගන්නවලු ඒ මන්දාගනි ඉස්සරහට බණි හොඳ කමන්නේ අපේ අයියට කරදර ගන්නවා නම් ඒ කන්නක් කරාට එයාට වඩා දෙගුණයක් කරදර කරනවා කොණ්ඩේ දැන් ඉන්නේ නෑ මිස් මෙයා හැමදාම මගේ අයට කරදර කරන මිස් හරි කවන්නේ දැන් ඔය කොණ්ඩේ අතරිනක මං ගුටි කන්න නැතුව ඇයිද ඔය වගේ කොණ්ඩෙන් ඇඳන් ආවේ මේ ළමයා නෑ මිස් මෙයා මං අතර ශ්‍රී ලංකාවේදී මගේ කොණ්ඩෙන් ඇඳගෙන ගියා ඇයි ළමයා ඔයා මෙයාගේ කොණ්ඩෙන් ඇද්දේ ඉතින් මිස් මෙයා හැමදාම මගේ අයට කරදර කරනුනේ දැන් දූ කියන්නේ ඔයාගේ අයියට දැනුත් කරදර කරන්නේ නේද ඔව් මිස් කොහොද ඔයාගේ අයියා මෙතන ඉන්නවා නම් පෙන්නන්න බලන්න මෙයාට කරදර කරාද? අද විතරක් මේ ටීචර් මේ හැමදාම මගේ පස්සෙන් ඉන්නේ කිකේව මට කරදර කරනවා. මුලින්ම ඔයා මේ ළමයට කරදර කරන එක නවත්තන්න. අනිත් එක ඔයාගේ අයියට කවුරු හරි කරදර කරනවා නම් අයිය ඉස්සෙල්ලම අපිට කියන්න. මිස් මේ මගේ නංගි නෙවෙයි මිස්.